හෙලෝ ළමයි කොහමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් කියලා මං හිතනවා. අද මම ඔයාලව එක්කන් යන්නේ ලෝකයේ සාර්ථකම මිනිසුන්ගේ රහසක් වෙතට. ඔයා දන්නවද ලෝකයේ ඉන්න බිලියනපතියෝ, ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ සහ විභාගවල ලංකාවෙන්ම පළවෙනියා වුණු සිසුන් අතර තියෙන එක පොදු රහසක්. ඒ තමයි The 4am Club එක. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඇයි උදේ 4ට ඇහැරෙන්නේ? ඒ වෙලාවට අපේ මොලේ සිද්ධ වෙන්නේ මොනවාද? සහ උදේ 4ට ඇහැරිලා පාඩම් කරොත් ඔයාට ලැබෙන ඒ පුදුම සහගත ප්‍රතිඵලයන් මොනවාද කියලා. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අවසානයේදී මම ඔයාලට කියලා දෙනවා කොහොමද කිසිම කම්මැලිකමක් නැතුව හෙට උදේ 4ට ඇහැරෙන්න ඕනේ කියලා. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඇයි උදේ 4? ඇයි 6ට හෝ 8ට ඇහැරුණාම මදිද? විද්‍යාත්මකව බැලුවොත් රාත්‍රී නිින්දෙන් පස්සේ අපේ මොළය හරියටම ක්ලීන් කරපු කම්පියුටර් එකක් වගේ. කිසිම අනවශ්‍ය දත්තයක් ඒ වෙලාවට නැහැ. අපේ ආගමික සහ සංස්කෘතික පොත්වල මේ කාලය හඳුන්වන්නේ බ්‍රහ්ම මුහුර්තය කියලා. ඒ කියන්නේ විශ්වයේ තියෙන ශක්තිය උපරිම වෙලාව. මේ වෙලාවේදී පරිසරය ඉතාමත් නිශ්ශබ්දයි. ඔයාගේ ෆෝන් එකට මෙසේජස් එන්නේ නැහැ. ගෙදර අය කතා කරන්නේ නැහැ. වාහන සද්ද නැහැ. මේ ඩීප් සයිලන්ස් එක නිසා ඔයාගේ අවධානය 100%ක්ම පොතට විතරක් යොමු වෙනවා. දවල් කාලේ පැය 5ක් පාඩම් කරන දේ උදේ කාලේ පැයකින් ඔළුවට දාගන්න පුළුවන් රහස මේකයි. දැන් අපි බලමු විද්‍යාත්මකව මේ වෙලාවේදී මොලේ වෙන්නේ මොනවද කියලා. උදේ 4ට ඇහැරුණාම අපේ මොලේ කෝටිසෝල් මට්ටම සහ ඩොපමයින් මට්ටම ඊටම සමබරව තියෙනවා. ඒ වගේම අපේ මොලේ තියෙන ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක, ඒ කියන්නේ තීරණ ගන්නා කොටස ඊටමත් නැවුම්ව පවතිනවා. ඔයා උදේ 4ට පාඩම් කරන දේවල් කෙලින්ම තැන්පත් වෙන්නේ ඔයාගේ ලොං ටර්ම් මෙමරි එකේ. ඒ කියන්නේ දිගු කාලීන මතකය. දවල්ට පාඩම් කරද්දී තියෙන පීඩනය මේ වෙලාවට නැහැ. ඔයා මේ වෙලාවට එක ගණිත ගැටලුවක් හදුවොත් හෝ එක විද්‍යාව පාඩමක් කියවුවොත් ඒක ඔයාගේ මතකයේ මැකෙන්නේ නැතුව ඒ විදියටම තැන්පත් වෙනවා. ඒකයි උදේ පාඩම් කරන ළමයා විභාගය අමතක කරන්නේ නැතුව ලියන්නේ. දැන් ඔයා අහයි අක්කේ මට ඇහැරෙන්න බෑනේ නිදිමතයිනේ කියලා. මෙන්න මේකට විසඳුම. පෙරදා රාත්‍රියේ සැලසුම. උදේ 4ට ඇහැරිලා බලන්න ඕන පොත මොනවාද කියලා රෑ 9 වෙද්දි මේසේ උඩින් තියන්න. එලාම් රහස. ෆෝන් එක ඇඳ ළඟ තියන්න එපා. ඒක කාමරේ කොහේ හරි කෙළවරක තියන්න. එතකොට ඒක ඕෆ් කරන්න ඔය ඇඳෙන් බැහැලා යන්නම වෙනවා. වතුර වීදුරුවක්. ඇහැරුණු ගමන් වතුර වීදුරුවක් බොන්න. ඒකෙන් ඔයාගේ ශරීරයේ ඉන්ද්‍රියයන් අවදි වෙනවා. ඇඳෙන් බැහැපු පළමු විනාඩි 5 තමයි අමාරුම. ඒ විනාඩි 5 දිනුවොත් ඔයා මුළු දවසම දිනනවා. ඉතින් නංගිය මල්ලියේ හෙට ඉඳන් මේ අභියෝගය බාරගන්න. දවස් 21ක්. එක දිගට උදේ 4ට ඇරිලා බලන්න ඔයාගේ මුළු ජීවිතේම වෙනස් වෙයි. ඔයාගේ පන්තියේ පළවෙනියා වෙන්න මේ එක පුරුද්දක් හොඳටම ඇති. අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? හෙට උදේ 4ට ඔයා ඇහැරෙනවද? එහෙම ඇහැරෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම බලනවා කවුද මේ චැලෙන්ජ් එක ගන්න කියලා. ඒ වගේම ඔයාට වටිනා ගොඩක් වීඩියෝස් මේ channel එකෙන් අපි අරන් එනවා. සෝෆියාස් හබ් channel එක subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්.